2025 දෙසැම්බර් 31 වෙනි දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් සහ ඒවායේ දත්ත විශ්ලේෂණය. ගෝවා 200ත් 260ත් අතර, ගෝවා මල් 600ත් 650ත් අතර, බෝංචි 650ත් 750ත් අතර, නුවරඑළිය කැරට් 200ත් 260ත් අතර, කිව්කම්බර් 100ත් 120ත් අතර, රාබු 100ත් 150ත් අතර, තක්කාලි 320ත් 380ත් අතර, නුවරඑළිය බීට්‍රූට් 450ත් 500ත් අතර, ලීක්ස් 300ත් 350ත් අතර, වැටකොළු 400ත් 450ත් අතර, බණ්ඩක්කා 200ත් 230ත් අතර, පතෝල 200ත් 200ත් 320ත් අතර, දෙහි 180ත් 200ත් අතර, වම්බටු 500ත් 600ත් අතර, මැලේසියන් වට්ටක්කා 100ත් 110ත් අතර, කරවිල 650ත් 700ත් අතර, ඉඟුරු 380ත් 400ත් අතර, කහ 240ත් 250ත් අතර, කොස් 90ත් 100ත් අතර, ආනයනික රතු ලුණු 300ත් 380ත් අතර, නෝකෝල් 330ත් 450ත් අතර, වියලි මිරිස් 740ත් 750ත් අතර, ලංකා ලොකු ලුණු 220ත් 230ත් අතර, සුදු ලුණු 340ත් 350ත් අතර, පුහුල් 80ත් 120ත් අතර, තුඹ කරවෙල 750ත් 800ත් අතර, බටානා වට්ටක්කා 250ත් 260ත් අතර, තිබ්බටු 600ත් 650ත් අතර, අලු කැසෙල් 150ත් 200ත් අතර, මෑකරල් 150ත් 220ත් අතර, දඹල 280ත් 300ත් අතර, එළබටු 550ත් 600ත් අතර, කෙහෙල්මුව 90ත් 110ත් අතර, ඇඹරැල්ල 150ත් 200ත් අතර, චව්චව් 80ත් 100ත් අතර, මාළු මිරිස් 1200ත් 1600ත් අතර වගේම ලොකු ලුණු ආනයනික 180ත් 190ත් වගේ මිල ගණන් වලට පැවතුණා. නයි මිරිස් 1800ත් 2200ත් අතර මිල ගණන් වලට පැවතුණා. ඒ වගේම මිරිස් 1000ත් 1200ත් අතර මිල ගණන් වලට පැවතුණා. සමස්තයෙන් බලද්දි සාමාන්‍යයෙන් එළවලු මිල ගණන් රුපියල් 100ත් 400ත් අතර පරාසයක පැවතුණා. කෙසේ වෙතත් මිරිස් වර්ග, මාළ මිරිස් වැනි එළවලු වල මිල ගණන් ඉතා ඉහළ මට්ටමක පැවතුණා. දඹුල්ල වෙළඳපොළ ඉහළම වාර්තා වූ එළවලු කිහිපයක් මෙන්න. නයි මිරිස්, මාළු මිරිස්, අමු මිරිස්, තුඹ කරවිල සහ වියලි මිරිස්. මධ්‍යම මිල ගණන් පරාසයේ එළවලු, බෝංචි, කරවිල, වම්බටු, බීට්, වැටකොළු වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. අඩු මිලට ලබාගත හැකි එළවලු අතර කොස්, කෙසෙල් මුව, පිපිඤ්ඤා, රාබු සහ වට්ටක්ක හඳුන්වන්න පුළුවන්. මේ දත්ත විශ්ලේෂණය ගොවීන්ට, වෙළඳුන්ට සහ පාරිභෝගිකයන්ට ඉතා වැදගත් වෙනවා. ඔබට මේ දත්ත ප්‍රයෝජනවත් නම් වීඩියෝ ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද මං හෙටත් මේ මිල ගණන් වෙනස් වුණේ කොහොමද කියලා ඔබව දැනුවත් කරනවා.